ආයුබෝවන් සියලු දෙනාටම අපේ වීඩියෝ මාලාව අපි ග්‍රාම නිලධාරී රෙජිස්ටර් එක්සෑම් එක තමයි ළඟදී ගැසට් වෙලා තියෙන්නේ. ඒ දෙක වගේම ඉස්සරහට ගැසට් වීමට නියමිත රජයේ සියලුම තරඟ විභාගවල GKIQ ටාගට් කරලා තමයි අපේ වීඩියෝස් ටික ගේන්නේ. රෙජිස්ටර් එක්සෑම් එකට අදාළව ප්‍රශ්න කරනවද කරන්න කියලා ඉල්ලීමක් තිබ්බා. අනිවාර්යයෙන්ම රෙජිස්ටර් එක්සෑම් එක ටාගට් කරලා තමයි මේ වීඩියෝ එකේ අදාළ GK අපි කරන්නේ. ඒ වගේම තමයි රෙජිස්ටර් එක්සෑම් එකට ඔයාලට වැඩ කරන්න හොඳට මොකද ඒකත් එක්සිකියුටිව් එකේ ලෙවල් එකේ පහළ මට්ටමේ MM5 ලෙවල් එකේ තනතුරකට යන එක්සෑම් එකක්. ඉතින් ඒකට අදාළව වැඩ කරන්නයි කියලාත් මතක් කරන්න කැමතියි. ඒ වගේම තමයි IRD එක්සෑම් එකට අදාළව 104 දෙනෙක්ගේ ලිස්ට් එකක් ළඟදී යාලා එළියට දාලා තිබ්බා. ඉතින් IRD එක්සෑම් එක ගැන කියනවා නම් පෙබරවාරි වර නැවත එක්සෑම් එකක් ගැසට් වෙනවා 200කට අදාළ වේකන්සි ප්‍රමාණයකට කියලා තමයි දැනට තියෙන ආරංචිය. ඉතින් ඒකට ඒ එක්සෑම් එක ලියන්න ඔයාලා බලාපොරොත්තු වෙනවා නම් අනිවාර්යයෙන්ම දැන් ඉඳන් වැඩ කරන්න. මොකද ගොඩක්ම කම්පිටිටිව් එක්සෑම් එකක් සහ අපි තව කියන්න කැමති මේක හොඳ තනතුරකට යන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒකට හොඳට වැඩ කරන්න. ඉතින් තව ඔයාලට කියන්න තියෙන්නේ මේ පාර GK papers ගත්තට පස්සේ කාලීන තොරතුරු වලට ලොකුවට එයාලා ફોකස් කරලා තියෙනවා කියලා අපිට තේරෙනවා. ඒ නිසා මම මගේ ඉස්සරහා වීඩියෝස් වල කාලීන දේශීය විදේශීය කාලීන තොරතුරු සහ නව ප්‍රවණතා ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි මේ වීඩියෝ එකේ අවසානයේ GK paper එක හැදෙන්නේ කොහොමද? ඒකේ ස්ට්‍රක්චර් එක කොහොමද? ඒකට අදාළ ප්‍රශ්න මොනවද කියලාත් ඔයාලට පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්න කැමතියි. හරි, එහෙනම් අපේ මේ වීඩියෝ එක පටන් ගමු. අද කාලීන දැනීම හා දේශීය ප්‍රවණතා එකේ පළවෙනි කොටස එනම් පටන් ගනිමු. ප්‍රශ්න අංක 1 ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණය කොපමණද? වර්ග කිලෝමීටර් 67240යි. ප්‍රශ්න අංක 2 ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේ දිග කොපමණද? මේ ලිමිටඩ් ඉමිග්‍රේෂන් ලිමිටඩ් එක්සෑම් එකේ අහපු ප්‍රශ්නයක්. කිලෝමීටර් 1340යි. ප්‍රශ්න අංක 3 ශ්‍රී ලංකාවට අයත් විශාලතම දූපත කුමක්ද? ශ්‍රී ලංකාවට දූපත් රාශියක් තියෙනවා. ඒ අතරින් මන්නාරම් දූපත එහෙමත් නැත්නම් තලයි මන්නාරම දූපත තමයි පිළිතුර. ප්‍රශ්න අංක 4 ශ්‍රී ලංකාවට අයත් මෑතකදී ආందోලනාත්මක සිද්ධිවලට හේතු දූපත කුමක්ද? කච්චතීව් දූපත 1974 දී ඉන්දිරා ගාන්ධි මැතිණිය විසින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කරන ලදී. ඒ වගේම තමයි මෑතකදී ප්‍රසිද්ධ ඉන්දීය දමිළ නළුවෙකු තලපති විජේ තමන්ගේ දේශපාලන වේදිකාවේදී මේ සම්බන්ධයෙන් කතිකාවතක් ගොඩනගනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට දුරින්ම පවතින දූපතත් මේක. ඒ වගේම විශේෂයෙන්ම විභාගවලදී මේ සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා තියෙනවා. ප්‍රශ්න අංක 5 ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවන් ගැන විස්තරයක් දෙන්න. රාෂ්ට්‍රීය මුහුදු සීමාව මුහුදු වෙරළේ සිට නාවික සැතපුම් 12ක් දුරින්, යාබද මුහුදු සීමාව මුහුදු වෙරළේ සිට නාවික සැතපුම් 24ක් දුරින්, අනන්‍ය ආර්ථික කලාපය මුහුදු වෙරළේ සිට නාවික සැතපුම් 200ක් දුරින් පිහිටලා තියෙනවා. ප්‍රශ්න අංක 6 ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක ගණන කීයද? 25යි. ප්‍රශ්න අංක 7 ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන කීයද? 22යි. ප්‍රශ්න අංක 8 ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද අවසාන දිස්ත්‍රික්කය කුමක්ද? මෙයත් ඉමිග්‍රේෂන් ලිමිටඩ් එක්සෑම් එකේ අහපු ප්‍රශ්නයක්. කිලිනොච්චි දිස්ත්‍රික්කය
ප්‍රශ්නාංක 9 ශ්‍රී ලංකාව තුළ පිහිටි දිස්ත්‍රික්ක 9ක් මායිම් වන එකම දිස්ත්‍රික්කය කුමක්ද? මෙය IRD 2025 IRD එක්සෑම් එකේ අහපු ප්‍රශ්නයක්. රත්නපුර දිස්ත්‍රික්කය. ප්‍රශ්නාංක 10 ශ්‍රී ලංකාව තුළ පිහිටි දිස්ත්‍රික්ක අඩුම සංඛ්‍යාවක් මායිම් වන දිස්ත්‍රික්කය කුමක්ද? යාපනයේ දිස්ත්‍රික්කය. මේ දිස්ත්‍රික්ක දෙකකට මායිම් වෙනවා. ප්‍රශ්නාංක 11 ශ්‍රී ලංකාවේ වැඩිම ජනගහනය සහිත දිස්ත්‍රික්කය කුමක්ද? මෙයත් ඉමිග්‍රේෂන් ලිමිටඩ් එක්සෑම් එකේ අහපු ප්‍රශ්නයක්. ගම්පහ දිස්ත්‍රික්කය. වැඩිම ජනගහන දිස්ත්‍රික්කය ගම්පහ දිස්ත්‍රික්කය වුවත් වැඩිම ජන ගණත්වය සහිත දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය වෙනවා. ප්‍රශ්නාංක 12 ශ්‍රී ලංකාවේ අඩුම ජනගහනය සහිත දිස්ත්‍රික්කය කුමක්ද? මුලතිව් දිස්ත්‍රික්කය. ඒ වගේම අඩුම ජන ගණත්වය සහිත දිස්ත්‍රික්කයත් මුලතිව් දිස්ත්‍රික්කයයි. ප්‍රශ්නාංක 13 ශ්‍රී ලංකාවේ මුහුදකට මායිම් වන දිස්ත්‍රික්ක ගණන කොපමණද? දිස්ත්‍රික්ක 14යි. ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 15ක් තියෙනවා. මුහුදට මායිම් වන දිස්ත්‍රික්ක 14යි. මායිම් නොවන දිස්ත්‍රික්ක 11ක් තියෙනවා. ප්‍රශ්නාංක 14 ශ්‍රී ලංකාවේ වත්මන් ජනගහනය කොපමණද? මිලියන 21.916. ප්‍රශ්නාංක 15 ශ්‍රී ලංකාවේ වත්මන් ජනගහන ඝනත්වය කොපමණද? වර්ග කිලෝමීටරයට පුද්ගලයන් 352යි. ජනගහන ඝනත්වය කියන්නේ වර්ග කිලෝමීටරයක් ඇතුලේ සිටින පුද්ගලයන් සංඛ්‍යාව. ප්‍රශ්නාංක 16 ශ්‍රී ලංකාවේ අවසාන වරට ජනහා නිවාස සංගණනයක් පැවැත්වුවේ කිනම් වර්ෂයේද? 2024 වර්ෂයේ පළමුවට ජනහා නිවාස සංගණනයක් 1871 වර්ෂයේ පැවැත්වෙනවා. 2024 වර්ෂයේ පැවැත්වුණේ 15 වෙනි ජනහා නිවාස සංගණනය. මෙය පවත්වන්නේ ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින්. ප්‍රශ්නාංක 17 ශ්‍රී ලංකාවේ දල උපත් අනුපාතය කීයද? ජනගහනය 1000කට 10.1යි. ප්‍රශ්නාංක 18 ශ්‍රී ලංකාවේ දල මරණ අනුපාතය කීයද? ජනගහනය 1000කට 7.8යි. ප්‍රශ්නාංක 19 ශ්‍රී ලංකාවේ ලදරු මරණ අනුපාතය කීයද? සජීවී උපත් 1000කට 6.4යි. ප්‍රශ්නාංක 20 ශ්‍රී ලංකාවේ මානව සංවර්ධන දර්ශකයේ අගය වනුයේ 0.776. ශ්‍රී ලංකාව 89 වෙනි ස්ථානයට පත් වෙලා තියෙනව රටවල් 193ක් අතරින් මෙය සිදු කරන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින්. එනම් United Nation Development Program විසින්. හරි. අපි අද කිව්වා GK පේපර් එක හැදෙන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක කතා කරනවා කියලා. GK පේපර් එක ගත්තට පස්සේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. කෙටි ප්‍රශ්න සහ බහුවර්ණ ප්‍රශ්න. ඊට අමතරව සමහර විභාගවල විතරක් ව්‍යුහගත කොටස් එන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් විද්‍යාත්මක සේවා විභාගය. බහුතරයක් එක්සෑම් වල එන්නේ බහුවර්ණ සහ කෙටි ප්‍රශ්න. බහුවර්ණ ප්‍රශ්න කියලා කියන්නේ උත්තර 4ක් දීලා එයින් එක පිළිතුරක් තෝරගන්න තමයි අපිට තියෙන්නේ. කෙටි ප්‍රශ්න කියන්නේ අපි අදාළ පිළිතුර අකුරින් තිත්තිරි මත ලියන්න ඕන. ඉතින් ওই විදිහට තමයි GK ප්‍රශ්න එන්නේ. අපිට GK පේපර් එක ගත්තොත් ප්‍රධාන කොටස් 4ක් යටතේ
ප්‍රශ්න එනවා කියලා කියන්න පුළුවන්. ඉතින් අපි ඒ කොටස් 4 මොනවද කියලා අද අපේ වීඩියෝ එකෙන් කතා කරමු. ඒ වගේම තමයි ඒකේ ඒ කොටස් 4 පළවෙනි කොටස තමයි කාලීන ප්‍රශ්න. කාලීන ප්‍රශ්න කියලා කියන්නේ දැනට දේශීය හා විදේශීය දේශපාලනික ආර්ථික සමාජීය පාරිසරික යන කාලීන සිදුවීම්. ඒ කියන්නේ 2025 2024 2023 වර්ෂවල සිදුණු වැදගත් සිදුවීම් වලින් ප්‍රශ්න එන්න පුළුවන්. ඉතින් අපි ඔය ගැන කතා කරනවා ඉස්සරහට. ඒ වගේම තමයි දෙවනි කොටස විදියට අපිට කියන්න පුළුවන් ශාස්ත්‍ර. ඒ කියන්නේ ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණය, අභ්‍යවකාශ තොරතුරු, ගෝලීය හා දේශීය දේශපාලන ඉතිහාසය, සංවිධාන, පාරිසරික සම්මුති, සමුළු වැදගත් පුද්ගලයන් හා විවිධ වැදගත් රචිත කෘති මේ සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් අපි අපේ වීඩියෝ මාලාවෙන් මේ ට්‍රෙන්ඩින් කොටස් කියන්නේ හැමදේම නෙමෙයි ට්‍රෙන්ඩින් කොටස් වලට අපි ප්‍රශ්න අපේ වීඩියෝ මාලාවෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි තුන්වෙනි කොටස පසුගිය විභාග ප්‍රශ්න. ඒව නැවත අහන්න පුළුවන්. ඒ වගේම අපිට පසුගිය විභාග ප්‍රශ්න බලලා ප්‍රශ්න එන විදිය ගැන අවබෝධයක් ගන්නත් පුළුවන්. ඉතින් අපි ඒව ගැනත් අපේ වීඩියෝස් වලට එකතු කරලා තියෙනවා. හතරවෙනි කොටස අදාළ බඳව ගන්න තනතුරට අදාළව ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ අදාළ දෙපාර්තමේන්තුව හෝ අමාත්‍යාංශයට අදාළව ඒක ඉතිහාසය, අමාත්‍යාංශ කාර්යභාරය, අදාළ වැදගත් පනත්, ආයතන ව්‍යුහය, ආයතන ප්‍රදානිය ඒ සම්බන්ධයෙන් ප්‍රශ්නත් අහනවා. ඊට අමතරව මහ බැංකු වාර්තාව, සටහන සංග්‍රහව, දෙසතිය සංග්‍රහව, BBC නිවුස් කෙනේවා මේ ගැන අප්ඩේට් එකක් ඔයාලා තියෙන්න ඕන. මහ බැංකු වාර්තාව අපි අපේ ඊළඟ වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ සංග්‍රහ දෙක සහ BBC නිවුස් ලින්ක් එක මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දානවා. ඔයාලට ඒ වෙබ්සයිට් එකට ගිහිල්ලා බලලා අප්ඩේට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි අපේ GK පේපර් එක හැදෙන්නේ. ඉතින් ඔය කොටස් පිළිවෙලට අපි වීඩියෝ මාලාවෙන් කතා කරන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපිත් එක්ක ඔයාලා රැඳිලා හිටියට ගොඩක් ස්තුතියි. කොහොමද අපේ වීඩියෝ එක? ඔයාලට අපේ වීඩියෝ එක මිස් වුණා නම් ස්ලෝ දාලා ආයෙ නැවත බලන්න. ඒ වගේම තමයි අපිව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ප්‍රෙස් කරලා තියාගන්න. එතකොට දිගටම අපේ වීඩියෝස් බලන්න පුළුවන්. හරි එහෙනම් වැඩ ටික දිගටම කරගෙන යන්න. නැවත හම්බ වෙමු.